පෙරහැරක් එල්ලුම් මේ පුරුදු කරන්නේ ආදරණීය අම්මලා තාත්තලාට සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා මේ රණවීර භූමියේ සිට ඉතාම ඔබ අප ආදරය කරපු රණවීරව 55 දෙනෙකුගේ ජීවිත එක් සෙනෙහකින් අලුගොඩක් බවට පත් වුණු මේ ප්‍රදේශයට කියන කොකාවිල් කියලා. මේ කොකාවිල් ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක් ස්ථාපනය කිරීමට හේතුවක් සහ ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසය තමයි ආදරණීය අම්මේ තාත්තේ 1982 ජපාන් ආධාරමත් ඉදිවෙන උතුර දකුණ යා කරන ලද එකම රූපවාහිනී සම්ප්‍රේෂණ කුණ පිහිටා තිබුණේ මේ භූමියේ. ඒ 1990 දශකයේ වෙනකොට එහි රාජකාරිය මාගේ ඒකකයේ වන තුන්වන බලයනි ශ්‍රී ලංකා සිංහ රෙජිමෙන්තුවට මේ රාජකාරිය පැවරෙනවා. මේ රාජකාරිය පැවරෙනවා සමගම අර කොටේකේ ඉන්න දක්ෂ නිලධාරියා 1989 වසරේදී ශ්‍රී ලංකා යුද හමුදාවට කැඩට් නිලධාරීන් වශයෙන් වැටිලා අංක 10 දීතලා කැඩට් පාඨමාලාව හදාරා දෙකලුතිතන් අලදනිය නමින් මාගේ ඒකකයට එකතු වෙනවා. මාගේ ඒකකයට එකතු වෙන එම නිලධාරියට පැවරෙන රාජකාරිය තමා සෙබළු 58 දෙනෙකු සමග මාතෘ භූමියේ නාමයෙන් මේ කඳුරේ තිබුණු ඒ රටේ වටිනා සම්ප්‍රේෂණ කුණ ආරක්ෂා කිරීම. අර කොටේකේ ඉන්න දක්ෂ නිලධාරියා සමග සෙබළු 58 දෙනෙකු මේ කොකාවිල් කඳුරට පැමිණ මේ කඳුරේ රාජකාරී කරමින් ඉන්න අවස්ථාවේදී 1990 වසරේදී එවකට තිබුණු රජයේ සහ LTT ප්‍රස්තාවාදීන් අතර සාම සාකච්ඡා තිබිලා එම සාම සාකච්ඡා LTT ප්‍රස්තාවාදීන් විදහෙනවා සමගම එදා මේ යුද හමුදා අනුකණ්ඩය තනි වුණා. එදා මේ යුද හමුදා අනුකණ්ඩයට ආධාරක වශයෙන් කඳුරු දෙකක් තිබුණා දෙපැත්තේ දකුණු දිශාවෙන් මාන්කුලන් යුද හමුදා කඳුර උතුරු දිශාවෙන් කිල්ලොත් යුද හමුදා කඳුර. මේ සාම සාකච්ඡා විදවටනවා සමගම මේ ආදරණීය අම්මලා තාත්තලා පැමිණි ඒ නමේ මාර්ගය LTT ප්‍රස්තාවාදීන් සම්පූර්ණයෙන්ම අභිර කරනවා සමගම එදා මේ යුද හමුදා අනුකණ්ඩයට තිබුණු සියලුම සැපියම් මාර්ග වැහුණා. එදා මේ කඳුරට තිබුණු එකම සැපියම් මාර්ගයේ ගුවන් මාර්ගය පමණයි. මේ සැපියම් මාර්ග සියල්ල වැහෙනවා සමගම මේ LTT ප්‍රස්තාවාදීන්ගේ දැවැන්ත සටන් කලාපයක් බවට මේ කොකාවිල් පත් වුණා. දින 21 කාලයක් LTT ප්‍රස්තාවාදීන් මේ කඳුරට විකින් විට ප්‍රහාරය කරන පටන් ගත්තා. ඒට සාර්ථක ප්‍රතිප්‍රහාර එල්ල කරමින් මේ කඳුර සහ මේ රටට වටිනා සම්ප්‍රේෂණ කුණ ආරක්ෂා කරන අවස්ථාවේදී 1990 ජූලි මාස 7-8 යන දෙදින තුල LTT ප්‍රස්තාවාදීන්ගේ දැවැන්ත ප්‍රහාරයක් මේ කඳුරට එල්ල වුණා. ඒ දවස් දෙකේ සක්නේ තාතනි අපේ තාත්තේ මේ කඳුර සහ මේ රටට වටිනා සම්ප්‍රේෂණ කුණ ආරක්ෂා කරා. අර කොටේ ඉන්න කපිතාන් අලදනිය සර් සහ හිටපු සෙබළු ඒ දවස් දෙකේ සක්නේදී කපිතාන් අලදනිය සර් හිටපු සෙබළු 7 දෙනෙකු ජීවිතේ පුද කරද්දී තවත් සෙබළු 11 දෙනෙක් බරපතල තුවාල ලැබුවා. එදා සක්නේදී මේ LTT ප්‍රස්තාවාදීන්ගේ මල් සිරුරු 30කට 40කට බැරි ප්‍රමාණයක් මේ අවට භූමියේ තිබුණා කියලා LTT පණිවිඩ හෝමාර්ගුවේ දැනගන්න ලැබුණා. එදා සක්නේදී තුවාල සහෝදර සෙබළු රෝවලකටවත් ගෙනියන්න විදියක් නැතුව කපිතාන් අලදනිය සර් සහ හිටපු සෙබළු මේ කඳුරු භූමිය තුල ලත වෙන අවස්ථාවේදී මේ LTT ප්‍රස්තාවාදීන්ගේ ප්‍රහාර හමුවේ මේ කඳුරේ සෙබළුන්ට බොන්න තිබුණු එකම ජලට